හායි යාළුවේ මම ලස්සන්ට ඔයාලට පේනවා නේද ගැම්මට. ඉතින් සාදරෙන් ආදරෙන් අදත් පිළිගන්නවා අබි ප්‍රොඩක්ෂන් YouTube channel එකට. ඉතින් මොකද වෙන්නේ? කාලා බීලා සතුටින් ඇදී ගියා මං හිතමි. හරි බයින් එපා යාළුවනේ, බයින් එපා. මම දන්නා අද ඒ කියන්නේ මේ වෙනකොට තත්ත්වේ බොහොමත් භයානක තත්ත්වයක් බවට පරිවර්තනය වී නැවතත් එම තත්ත්වේ සාමාන්‍ය පරිදි වෙලා තියෙනවා කියලා මම දන්නවා. අයියෝ බස් එකක් යනවා යාළුවනේ. අවන්නේ. ඉතින් මම හිතුවා විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙන විට දිත්තා සුළුසුලන් තත්ත්වයේ ක්‍රමයෙන් පහළ ගොස් තියෙනවා මේ වෙන විට. ඉතින් කෙසේ හෝත් අපි බලමු ගිරුල්ල නගරේ ඊයේ යාළුවෝ සෙට් එකක් ගිහිල්ලා තියෙනවා කිව්වා. ගිරුල්ල නගරේ බලන්න සෑහෙන ඩැමේජ් එකක් කියලා තියෙනවා කිව්වා. ඉතින් මම බලන්නයි යන්නේ අද කොහොමද ගිරුල්ල නගරේ තත්ති කියලා. අපි බලමු යාළුවනේ. ඒ වගේම මම රෙස්පෙක්ට් කරන එකක් තමයි අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඒ වගේම YouTubeස්ලා එකතු වෙලා මාර ගේමක් දුන්නා යාළුවනේ. ඒක රෙස්පෙක්ට් කරන්න කැමති එක චරිතයක් තමයි. කියන්නේ චරිත ගොඩාක් තියෙනවා. එකෙන්ම මම කැමති චරිතයක් තමයි ත්‍රිපෝෂ ෆැමිලි එක. සෑහෙන ගේමක් දුන්නා කිව්වා. අපි බලමු ඉස්සරහින් මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු යාළුවනේ ගිරුල්ලට. යාළුවනේ මං ගිරුල්ල නගරේ ඉන්නේ. ඔයාලට මම පෙන්නන්නම් සෑහෙන හානියක් මේ වෙලාවේ ගිරුල්ල නගරේට සිද්ධ වෙලා තියෙනවා. ඉන්නවා ඔයාලට පෙන්නන්නම්. සෑහෙන හානියක් යාළුවනේ සිද්ධ වෙලා තියෙනවා. යාළුවනේ මේ හරියට මේ මොකද්ද වැඩිපුර හානිය සිද්ධ වෙලා තියෙන්නේ මේ හරිය කෙලින්ම යට වෙන්න කරන්න මේ මාවය උතුරලා තියෙනවලු. අර පැත්තෙන් තමයි මාවය ඇවිල්ලා තියෙන්නේ. ඒකට සම්පූර්ණයෙන් මේ නගරයේම මාවය තමයි මෙයාලා තියෙන්නේ යාළුවනේ. ඊයේ තමයි බලාගන්න හරියටම බලාගන්න තිබ්බේ කිව්වා. ඊයේ මට එන්න බැරි වුණා වැට් ටිකත් එක්ක. අපි බලමු යාළුවනේ ඉස්සරහට ගිහිල්ලා කොහොමද ගිරුල්ල ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක පිළිවෙලද. මේවා තමයි යාළුවනේ අපේ අර විද්‍යානන්ද පීඨය ළඟ මෙතන ෂොප් එකට සෑහෙන හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපේ දම්රෝ එක ඒවගේම යාළුවනේ මේ තියෙන අපේ ඩයලොග් එක තාවකාලික මේවා ශාඛාව නාරම්බල ශාඛාව එක ගිනිහිලා තියෙනවා ඩයලොග් එක. එතකොට බැංක් එකට යන්නත් ඕනේ යාළුවනේ. බැංක් එකට යන්න පුළුවන් වේද? බෑ යාළුවනේ. බැංක් එකෙත් සෑහෙන විශ්වණයක්. එතකොට මේ අපේ පැත්තෙන් තමයි යාළුවනේ මාවය බලලා තියෙන්නේ. අපි යමු මාවය බලන්න. ඒ වගේම යාළුවනේ ඔයාලට පෙන්නන්න සුපිරි දෙයක් තියෙනවා. ඔයාලට පෙන්නන්න මම සුපිරිම දෙයක් හරිද? මම හිතන්නේ මේක රටේ ජනතාවට කියන්නේ මේ බොහෝ දුරට මේක මේ අවුලක් වෙයි මේ දෙයින් හරිද? ඔයාලා මම පෙන්නන්නද ගිරුල්ල පාර එක? ලෝන් යාරුවනේ බියර් බෝතල් හැමදැනම මේ තියෙන බියර් බෝතල් වලින් පාරක ඉවරයි යාළුවනේ. අපරාධ. එතකොට මේ පැත්තෙන් රත්නායක ඒකට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒක ඇතුළට එනකම් වතුර දාලා තියෙනවා යාළුවනේ. එතකොට ගිරුල්ල නගරයේ යාළුවනේ සෑහෙන ඩැමේජ් එකක් වෙලා තියෙන මේ හරියට. මේ හරිය තමයි ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ. මේක නම් මොකක්ද කියන්නත් මම දන්නේ නැහැ යාළුවනේ.
මොකක් හරි බිල්ඩින් එකක් තිබිලා තියෙනවා. බිල්ඩින් එකේ ස්විමින් pool තමයි ඔයාලා බලාගන්න ඉන්න හැකියාව මේ අවස්ථාවේ තිබෙන්නේ. ඒකටත් බලමු ගිරුවල බස් ස්ටෑන්ඩ් අප්පට සිටියලා යාළුවනේ. මේ තියෙන වාසනාවේ කඩි මේන් තමයි මම කියන්නේ කේක් එකක් ගත්තා. ඒකත් ඉවරයි. එතකොට මේ පැත්තෙන් ඔක්කොම ඉවරයි. එතකොට ගිරුවල බස් ස්ටෑන්ඩ් එකෙන් ගත්තොත් ගිරුවල බස් ස්ටෑන්ඩ් එකත් ඉවරයි යාළුවනේ. ඔයාලම ඇතුළට එන්නම් ගිරුවල බස් ස්ටෑන්ඩ් එකේ ඇතුළේ. යාළුවනේ මම මේලා ඉන්නේ ගිරුවල බස් ස්ටෑන්ඩ් එකේ ඇතුළේ. අපි බලමු ඇතුළේ කොහොමද දර්ශනේ පෙන්නන්න ඇතුළේ කොහොමද කියලා. යාළුවනේ මේ පැත්ත තමයි අපේ මීගොම් පැත්තට යන බස් ඒ වගේම ගිරුවල මීගොම් බස් ඔක්කොම දාන්නේ. එතකොට මෙහි පාර කැල්ල යාළුවනේ. සෑහෙන ඩැමේජ් එකක් වෙලා තියෙනවා මේ කඩවල් ඉවරයි. යාළුවනේ ඕම තමයි ගිරුවල බස් ස්ටෑන්ඩ් එක වෙලා තියෙන හානිය. අපි බලමු ඉස්සරහට ගිහලා මාවේ දර්ශන ටිකක් අපි බලමු මාවේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන අර සෙට් එක ගිරුවල මේ පැත්තත් ඉවරයි. කල්දරුවාඩ ඔක්කොම ඉවරයි. කරා යාළුවනේ මෙන්න මෙතන ලවයකින් තමයි මම අපේ දෝන්ට ටැග් එකක් කරන් දුන්නේ. ඒකත් ඉවරයි. මේ තියෙන්නේ යාළුවනේ මේ පැත්ත තමයි අර මා ඔය තියෙන්නේ මේ තමයි සෙට් එක. සෙට් එක ඉවරටම ඉවරයි යාළුවනේ. යාළුවනේ අපි බලමු මාවේ තත්ත්වය කොහොමද මේ වෙනුන්ට කියලා. පාර පැන ගන්න ඕන යාළුවනේ වාහන වැඩි. ඉතින් ජනතාව සාමාන්‍ය පරිදි එතකොටවල යන යාළුවනේ ගැටලුවක් නැහැ. ඉක්මනට පාර පැනගමු. යාළුවනේ සාමාන්‍ය පරිදි ජනතාව වැඩ කටයුතු සඳහා යනවා. ඉතින් දිත්තා සුළුසුලන් තත්ත්වය මේ වෙන විට බොහෝ දුරට අඩුයි. බොහෝ දුරට නෙමෙයි යාළුවනේ හොඳටම අඩුයි. අහසත් වතුර කියන්නේ කහි කලුවක්වත් නැහැ යාළුවනේ. අහසත් සුකුරියක්. අපි බලමු මාවේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන යාළුවනේ මාවය. මෙතන තියෙන යාළුවනේ සෙට් එක. යාළුවනේ මේ මාවේ ගෙලින්ම මේ ගැලුවලු ඒ කියන්නේ මේ ටවුන් එකම ඉවරයක් එන්න තරම් යාළුවනේ මේ තියෙන්නේ මේ ගිරුවල නගරේ බලන්න ඔයාලට තියෙන දේවල් කුරුණෑගල රාජධානි බඩුවස්න රාජධානි වගේ තියෙනවා. ඈ මාමා මේ සුද්ධ කරගෙනම ගිහිල්ලා නේද? ඔව් ඒ කියන්නේ මේ මාවය මේ තනිකර ඒ කියන්නේ ගැලුවා නේද උඩටම? මේක තනිකර උඩටම ගැලුවා නේද? ඔව් මේක යට වුණාලු අර බස් ස්ටෑන්ඩ් එකට යට වුණා. බස් ස්ටෑන්ඩ් එකේ දැන් යට වුණා. යාළුවනේ මේ තියෙන්නේ මේ අර මීගම් පැත්තට තියෙන. ඒකෝට මේ පැත්තෙන් තමයි කුරුණෑගල يعني දෙකම එකක් ඒ වුණාට අර පැති වෙනස් වෙනවනේ. ඒකත් තමයි මේ කුරුණෑගල කියන්නේ සයිට් එක ඒකෙත් තියෙන්නේ. යාළුවනේ ඔහොම තමයි ඉතින් අද මේ ගිරුවල නගරයට වෙලා තියෙන අවුල. ඉතින් සෑහෙන හානියක් වෙලා තියෙනවා. මෙතන අංකල් කෙනෙකුයි හිටියා. ඉතින් යාළුවා මෙහි අපි පොඩ්ඩක් කතා කරලා බැලුවා. ඉතින් යාළුවා කිව්වා සෑහෙන දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් කෙසේ වුවත් ඇත්තටම අපේ YouTube
එකතු වෙලා ගැම්මට සපෝට් එක දුන්නා. ඒ කියන්නේ අපේ ටීටෝස් අයියා. ඇත්තටම මම මේ රෙස්පෙක්ට් කරනවා යාට. මගේ හදවතේ දැන් අංක 1 ස්පෝර්ට්ස් එක මේ channel එක පටන් ගන්නත් ඒ කියන්නේ කොච්චර වටිනාවත් එයා ජීවිතේ සැලුන්නේ නැහැ. දිගට වැට්ටික් කරගෙන ගියා. ඉතින් මේ channel එකට ආදර්ශය ගත්තෙත් මම එයාගෙන්ම තමයි මේ channel එකත් මම නවත්තන්න කියලා හිතලා නෑ ආයේ පටන් ගන්නවා කියලා එයාගෙන්ම තමයි ආදර්ශය ගත්තේ. එතකොට මේ තියෙන්නේ සෙට් එක. තියෙන්නේ සෙට් එකේ දර්ශන වාට් යාළුවනේ සෙට් එකේ දර්ශන තමයි මේ විදිහට බලා ගන්න තියෙන්නේ. ඔය බැංක් එකට යන්න කියලා ආවේ බැංක් එකකටවත් යන්න විදිහක් නැහැ යාළුවනේ. බැංකුවත් ඉවරයි. ඉතින් මම හිතුවා දැන් දඹදෙනියේ බැංකයක් තියනවා කිව්වා. දඹදෙනි බැංක් එකට ගිහිල්ලා බලන්න අපි බලමු දඹදෙනියේ පැත්තේ කොහොමද වෙලා තියෙන තත්ත්වය කියලා. බස් එකක් ගන්න බස් එකක් තියෙනවා අපිට යන්න. සාමාන්‍ය පරිදි යාළුවනේ අද බස් වැඩ කරනවා. යාළුවනේ සාමාන්‍ය පරිදි අද බස් වැඩ කරනවා. අපි දඹදෙනියට ගිහිල්ලා බලමු දඹදෙනි නගරේ කොහොමද මොනවද වෙලා තියෙන්නේ කියලා. දඹදෙනි නගරෙන් නම් සෑහෙන ඩැමේජ් එකක් නැහැ කියලා තමයි කතාවක් තියෙන්නේ. අපි බලමු යාළුවනේ ආයේ පාර පැන ගන්න ඕන වාහනේ වැඩි අද නම්. අපිට දඹදෙනියට යන්න තියෙන බස් එක. ඒතකොට මේ පැත්තෙන් තියෙනවා කුරුණෑගල බස් එක. ඒක දෙකෙන්ම යන්න පුළුවන් යාළුවනේ. ඊට වඩා මේක මේ පැත්තෙන් මේ බස් එකේ ලේසි යන්න අපිට. අපි බලමු දඹදෙනි ටවුන් එකේ යාළුවනේ එක්කම කොහොමද දඹදෙනි ටවුන් එකේ මොකද වෙලා තියෙන්නේ අපි යන දඹදෙනි ටවුන් එකේ සෙට් එක. මම රත්තරන් යාළුවනේ ඉතින් ගිරුල්ල ටවුන් එක කොහොම තමයි මේ ඇයලා තිබ්බේ. ඉතින් අපි දඹදෙනියට යන්න කියලා ගියේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒකත් එක්ක දඹදෙනි ටවුන් එකත් පොඩ්ඩක් බලා ගන්න කියලා. ඉතින් යාළුවනේ යන්න හම්බෙන්නේ අද. මොකද මේ මං ඉන්නේ දඹදෙනි හොස්පිටල් එක ළඟ. අපේ පොඩි යාළුවෙක්ට කරදරයක් වෙලා කියලා හොස්පිටල් එකට අරන් ඇවිල්ලා දිනනවා. වැඩ කර ඉන්න ගමන්. ඉතින් හොස්පිටල් එක ළඟ තමයි මම ඉන්නේ අද දැන්. එතන තමයි හොස්පිටල් එක තියෙන්නේ. ඉතින් මම හිතුවා vlog එක මෙහෙම ඉවරයක් කරන්න කියලා. ඉතින් vlog එක මම හිතනවා ඔයාලා බලයි කියලා. ඉතින් සෑහෙන දෙනෙක්ට පීඩාවක් කියලා තිබ්බා. ඒ කියන්නේ සමහර කට්ටියගේ ගෙවල් දොරවල් පවා නැති වෙලා ඉතින් අවුරුද්දට ඒ කියන්නේ සීසන් එකට දෙසැම්බර් සීසන් එකට එන ආපු මම කතා කරලා බැලුවා කඩියත් එක්ක. එයාලා දෙසැම්බර් සීසන් එකට ගෙන ආපු ඔක්කොම බඩු විනාශයි කිව්වා. ඉතින් ඇත්තටම අවුල් යාළුවනේ ඉතින් කමන්නේ කොහොම හරි දැන් මේ වෙනකොට තත්ත්වේ හොඳ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලා මයි channel එකට අලුත් නම් අපේ පුංචි පවුලත් එක්ක එකතු වෙන්න. පුංචි පවුලත් එක්ක එකතු වෙලා ගැම්මක් අල්ලගෙන යන්න යාළුවනේ ඉස්සරහටම. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් vlog එකකින් සෙට් වෙමු. එහෙනම් ඔක්කොටම PS